තව ප්‍රශ්නයක් දස අකුසලයෙන් වෙන්වීම තුළ ආර්ය මාර්ගයේ වැඩෙන්නේ කෙසේදයි පාදා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. දස අකුසලයෙන් වෙන්නෙන ක්‍රම තියෙනවා. පළවෙනි ක්‍රමේ තමයි දැන් මේ පින්වත් විදිහට බණහන වෙලාවක් තියෙනවා. දැන් සිල් සමාදන් වෙලා ඉන්න පුළුවන්, සමාදන් වෙන්නේ නැතුව ඉන්නත් පුළුවන්. කවුරු හෝ වේවා දැන් චිත්ත ප්‍රසාදයෙන් යුක්තව මට මේ ධර්මය හොඳින් වටහා ගන්න ලැබෙන අවස්ථාව කොච්චර වාසනාවක්ද කියලා. හොඳට අර්ථය තේරුම් ගැනීම බණහන වෙලාවක. ඒ සිල් සමාදන් වෙලා නැති. ඒ වගේම පන්සිල් සමාදන් වෙනවා කියන එක කරලත් නැති කෙනෙක් හිටියොත්. ඔහුට ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර කියන කායික වැරදි පිළිබඳ චේතනා මාත්‍රයක් දැන් ওই වෙලාවේ තියෙනවා. දැන් හිතලා බලන්න. එහෙම එකක් දැන් මේ බණහන වෙලාවේ එයා අහලපුවා. බොරු කියලා අමු රවට්ටන්නේ කියලා කියලා අමු බෙදවන්න පසුවද කියලා සැඩපාට පත් කරන්න ප්‍රලාප දොරෝ ඉන්නේ. ওই જાතිය පතනේ කරන්නා වූ චේතනාවක් පාප චේතනාවක් තියෙනවා. අහලපුවා. ඒකත් නෑ. එහෙනම් ලෝභකම් කරන්න, තරහ කරන්න, මිත්‍යා දෘෂ්ටියට වැටලා ඉඳන් ඒව ගැන හිතන්න. එහෙම එකක්වත් දැන් තියෙනවා. ඒකත් නැත්නම් දස අකුසල් තියෙනවා. දැන් දස අකුසල් එකක්වත් තියෙනවද මේලා? අන්න කල්පනා කරලා බලන්න. දැන් එකක්වත් සමාදන් වුණේ නැහැ බණහන්න ගියාම. තන් සුණාද සාදුකම් මොනති කරෝ. බුදුරන් වහන්සේ පන්සිල් දීලවත්, තිසරණ දීලවත් නෙමෙයි බණහන්න හොඳට මේක අහන්න, හොඳට මෙලිහි කරන්න කියලා ධර්ම දේශනා කළා. ඔය ටික කරගෙන යනවාද? කරගෙන යනකොට මොකද වෙන්නේ? අතීතයේ ගෙවිලා ගිහිල්ලා. දැන් Taman ජීවත් වෙන්නේ අතීතයේ නෙමෙයි. මතු අනාගතය ආවේ නැහැ. දැන් Taman ජීවත් වෙන්නේ අනාගතයේ නෙමෙයි. එහෙනම් මේ සම්මතයක් තියෙන වර්තමාන සම්මතය. වර්තමානයි කියලා මාත්‍රයයි කියේ මාත්‍රයක් නැහැ එකාකාර. හරකට ගෙවි ගෙවි යන එක නේද? නෝ සම්මත මාත්‍රයක් තියෙන්නේ බණහන වෙලාව. දැන් බණහන වෙලාව තමයි වර්තමාන සම්මතයේ ඉන්නේ. දැන් ওই වෙලාවේදී තමයි තමන් ධර්ම අවබෝධ කරන්නේ. ওই වෙලාවේ තමයි තමන්ගේ මානසිකත්වය සුද්ධ වෙලා තියෙන්න ඕනේ. පංච නීවරණ දුර වෙලා තියෙන්නේ. පංච නීවරණ තව ක්‍රමයකින් කියනවා නම් දස අකුසලයි කිය හැකියි. දේශනාවේ කියන විග්‍රහය. බුදුරණාහි කියනවා පංච නීවරණ නැගී හිටියා නම් ඒකට දස අකුසල කියනවා කියන්නේ. දස අකුසලේ දුරින් තමයි නැගී හිටියේ. දස අකුසලේ යම්තරක නැද්ද? එතන පංච නීවරණ මතුවලා නැහැ. අනුසය තියෙන්න පුළුවන්. ගැලවිලා යනවා. නමුත් පරිඋත්ථාන කෙලෙස් මතුවෙච්ච කෙලෙස් නෑ. මතුවෙච්ච කෙලෙස් තමයි මේ මාර්ගයට වඩා ගන්න ධම්ම ශ්‍රවණයේදී මේ බාධාවක් කියන්නේ ඒවා මතු. ඊට මතුවලා නැතුව තියෙන මොහොතකදී මෙයා ඉන්නේ මේ මොහොතේ තදංග ප්‍රහාණය කියන තරින් ඔය කෙලෙස් ප්‍රහාණය කරගෙන ඉන්නවා. කෙලෙසන දහම් තදංග ප්‍රහාණ වශයෙන් මේ මොහොතේ මේ ඉන්න මොහොතේදී ප්‍රහාණය කරලා ඉන්නේ. මෙන්න මේ මොහොත ඇති යථාර්ථය අවබෝධ කරගන්න සීලයේ පිහිටා. ඔය සීලයෙන් තමයි ඉන්නේ. දැන් මේ දස අකුසලයෙන් වෙන්නෙච්ච මොහොත තමයි වණහන. අවුදේ සමාදන් වෙන්න දෙයක් උතර නැහැ. සමාදන් වෙච්ච ඇතින් නේද? සමාදන් වෙච්ච බණහනයි ඉන්නේ උතර. එයා ධර්ම ශ්‍රවණේ චිත්ත ප්‍රසාදයෙන් සිද්ධ කරන තුරුම ඔය දෙන ඉන්නවා. එයා ඉන්නේ දස අකුසලයෙන් වෙන්නෙච්ච සීලයේ. එයාගේ කායික සංවරෝ සාදු, සාදු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාදු, සාදු සම්පන්න සංවරෝ කියන සාදු ගුණෙක ඉන්නවා. එහෙනම් කය වචන හිත ඔක්කොම සංවරයි. දස අකුසලෙන් නැතිව සංවරයි. මෙන්න මේ සංවරයෙන් යුක්තව ආහන වන තේරෙනවා. චිත්ත සමාධිය දෙන ඒකාන්තයේ තියෙන සංවරත්වයත් ටිකත් එක්ක. මෙන්න මෙතන පටන් ගත්තාම මොකද දස අකුසලෙන් වෙන්නේ මේ කාර්යය තුල ආර්ය මාර්ගයේ වැඩිවීමට ඒකාන්තයෙන් මෙයා සම්මාදිට්ඨිය පහළ වෙන්නේ හේතු ලබන. මේ බණ තේරෙන්න සම්මාදිට්ඨිය පහළ වෙනවා. දුක කියන්නේ මොකද්ද? දුක සමුදය මොකද්ද? දුක නිරෝධය මොකද්ද? දුක නිරෝධ මාර්ග ප්‍රතිපදාව මොකද්ද කියන්නේ. වැටෙන්න පටන් ගන්න. යම් මට්ටමක් වැටුණා නම් ඥාන සම්මාදිට්ඨිය පහළ වෙනවා. ඥාන සම්මාදිට්ඨිය පහළ වෙච්ච කෙනා, ඒ ඥාන සම්මාදිට්ඨිය දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා ඥාන. අයං උච්චති වික්‍රේ සම්මාදිට්ඨිය කිව්වේ. මෙන්න මේ සම්මාදිට්ඨිය පහළ වෙනවා. මෙන්න මේ සම්මාදිට්ඨිය පහළ වුණාම පෙටකෝප දේශාදී ගටුවා ග්‍රන්ථවල විශේෂ සංගායන අටුවා ඒවැයි දෙන්නා තියෙනවා. ඔය මහා කච්චායන මහා රහතන් වහන්සේ කරු විතරේ වෙන්නවා. යම් කෙනෙක් මේ සම්මාදිට්ඨිය පහළ වුණාද ආර්ය සම්මාදිට්ඨිය පහළ වුණා කියන්නේ ආර්ය සම්මා සමාධියට වැඩිලා ආර්ය සම්මා ඥාන සම්මා විමුක්තිය මේ දසහංගීට වැඩිලා වෙනවා කියන්නේ. එතෙන් එකම යුතුයනවා. එකක් කියනවා. එහෙනම් සම්මාදිට්ඨිය අනික ඔක්කොම ලැබෙනවා. දැනගෙන කියන්නේ නැත.
මාර්ගයේ මොකද වැඩි? ඵලයක් ලැබෙන්න හේතු වෙනවා. එහෙනම් මෙන්න මේකේ වැඩි හේතු සම්මාදිට්ඨිය විතරයි. සම්මාදිට්ඨිය වඩනකොට ඒ අනුසාරයෙන් ප්‍රඥාව මුල් කරගෙන අනික ඔක්කොම මාර්ග අග වැඩෙනවා. එහෙනම් අපිට දැනෙන්න නොහිටියත් ඒකයි වෙන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ දැනගන්න දුකේ ඥාන පහළ වෙන්න ඕන. දුකේ ඥාන පහළ වෙනවත් එක්කලාම දුක සමුදය දකින්නවා, දුක නිරෝධය දකින්නවා, මාර්ගය දකින්න. ඔය විදිහට ඒකාන්තී ලෞකික ක්‍රම විග්‍රහයක් වාක් කියනවා දේශන ඒ වාක් ඇහුවනම් ඔය විදිහට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අන්න එහෙම තේරුම් ගත්තාම මොකද වෙන්නේ? අන්තරේ සිද්ධ වෙන දසකුතිනේ වෙන්ව බණ අහන්න. ඇහිලා වැටෙහිච්ච තරමට යම් අනුසේ කොටසක් විදිහට යනවා මාර්ගඵල අවබෝධයේ ඵලය ලබන වෙලාවට. මාර්ගය ලබන වෙලාවේදී මාර්ගයේ වැඩි අසාරයි කියලා වැටහෙනවා. වටිනාකම බහිඳ පටන් ගන්නවා ලෝකේ ඒ කොටස් වල. යම් කොටසක් මහා බලවත් හිතේ තියාගෙන වැදිලා හිටියනම් වටිනාකම බහිඳ අනිත් මේ ලෝකෙ මොන වටිනාකමද? මොනවද මේ ලෝකේ හරයක් තියෙන්නේ? මොනවද අල්ලගන්න වටිනා දෙයක් තියෙන්නේ? ඉන්නකන් ජීවත් වෙන්න නැති බැරි ඉඳන් ගෙන්නවා කරනවා විතර. රස්සාව කරන්නේ ඉන්න කන්න ඕනේ හිතන් වෙන මොනවා කරන්නද? කවුරු වෙන්නද? කොහේ යන්නද? මොනවා කරන්නද? වෙන මොනවා කරන්නද? ඉන්දියන් ඔම අත්හැරිය යනවා. අත්හැරලා වැඩ නතර කරන්නේ නැහැ. හොඳින්ම තෝරා ගන්න ඕනේ. බුදුරන් වහන්සේ දේශනා කළේ වැඩ අත්හැරලා හැරෙකින් ගන්න නෙවෙයි. යථාර්ථයෙන් දැකලා චන්දරාගෙන් දුර වෙන අවශ්‍ය කටයුතු වලදී තමන්ගේ යුතුයකම් ආදී සියල්ල ඉටු කරන්න ඒ කටයුතු කරනවා. සැදී රතා කරනවා. ඔය දෙලි දාම් කරනවා. එකක්වත් අත්හරින්නේ නැහැ. ඒවා කරන්නේ චන්දරාගෙන් බෙදලා නෙවෙයි. ඉන්නකම් කරන්න ඕනේ. කන්න බොන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ. මොනවා කරන්නද මැරෙනවා. මම විතර තනියෙන් ඉන්නේ. කී දෙනෙක් උදව් උපකාර මම මේ පාවතින් ජීවත් වෙන්නේ. දැන් මගදී කී දෙනෙක් දැන් අද යැපෙනවා. ඒ සියල්ලම යැපෙන්නත් මගේ සම්බන්ධය ඕනේ. මගේ යැපීමේ ඒ අය සම්බන්ධය ඕනේ. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් පැවැත්වීමට අපි එකිනෙකාගේ උදව් උපකාරය ඕනේ. දැන් අනිත්‍ය දුක නැති වුණා කරන්න. ඉන්නකම් තියෙන්නේ බෑ. ඒ නිසා කරනවා. හැබැයි මට චන්දරාගේ බැඳීමක් නැහැ. ඉන්නකම් විතරයි තේරෙන්නේ. මරණයත් එක්කම මම මේකිනු නිදහස්. ඊට පස්සේ නම් මට ඕනේ මේ කාලකන්ණි අසත්පුරුෂ රෝගියා, දෙවන් හිස් රෝගියා මට නෑ වැඩක් නෑ. මේ අනිත්‍ය දුක නැත රෝගයක අසුබය නිසා මොන සුබයද තියෙන කියලා අදාවට පස්සේ අසුබ වැටුණාට පස්සේ චන්දරාගේ ඉවරයි. අත්හැරලා ගියාට පස්සේ අනුසේ විදිලා ගියාට පස්සේ දස අකුසල් හටගන්න කිව්ව අනුසේ විදිනාම සහමුනේ විදිනට අරිහත් මහත්මයා. එදා ඉන්න බාහිර පාපී සියලු පව බැහැර කළා. එතෙන් යනකම් ඔය මාර්ගඵල එනවා අරිහත් දෙවියන් අති දෙල්ලන් වැඩක් නෙවෙයි අති දුර්ලභ අති උත්තම දෙයක්. ඒක ගැන හිතන්න යන්න එපා කල්තිය. නමුත් මේ මාර්ගයේ වැඩිම ගැන විතරක් හිතා පුරුදු කරගන්න බලන්න. එතකොට මේ මාර්ගය වෙලා හරියනවා ඒ තාර්ථය දකින්න.